සීගිරිය අපි දන්න ඉතිහාසයක් තියෙනවා. අපි පැහැදිලිව දන්න දෙයක් තමයි සීගිරිය නගරයේ සම්පූර්ණයෙන්ම ප්‍රධාන කොටස් සියල්ලම ඉදිකලේ කාශ්‍යප රජු විසින් බව. සීගිරිය ප්‍රධාන කොටස් ගණනාවක් තියෙනවා. එකක් තමයි පර්වතය සහ ඒ මත තිබෙන මාලිගය. පර්වතයට බටහිර පැත්තෙන් තිබෙනවා පැරණි රාජකීය උද්‍යානය. ඒ වගේම පර්වතයට නැගෙනහිර පැත්තෙන් තියෙනවා පැරණි සීගිරිය නගරය. ඒ වගේම ආසන්නයේ තිබෙනවා සීගිරිය වැව. මේවා තමයි ප්‍රධානම කොටස් කිහිපය සීගිරියේ අපිට දකින්නට ලැබෙන. මේවා එකින් එක මේ කොටස් ටික සියල්ල එක්ව ගත්තාම එකම සැලැස්මක් නිර්මාණය වෙනවා. මේකෙන් පේන්නේ සීගිරිය සමස්ත නගරය සැලසුම් කළේ එක අවස්ථාවක බව. නමුත් සීගිරියේ මුල්ම නගරාරම්භයේ සිද්ධ වෙන්නේ සීගිරිය මුල්ම ජනාවාසකරණය සිද්ධ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසත් ක්‍රිස්තු වර්ෂ 1 වෙනි සියවසත් අතර කාලයේදී විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා මහින්දාගමනය මේ සිද්ධ වෙනවා සමගම රට පුරා ආගමික ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒ අවස්ථාවේදී සීගිරියේ තිබෙන ගල්ලෙන් 35ක් පමණ භික්ෂුන් වහන්සේලාගේ වාසස්ථාන බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ සියවසක පමණ කාලයක් සීගිරිය ජනා ශුන්‍යව තිබුණා හෝ සාක්ෂි නැතුව තිබෙනවා. පසුව අපි හිතුවේ කාශ්‍යප රජු සීගිරිය කරා පැමිණිලා මාර්ගයක් සහ නගරාංග ඉදිකරා කියලා. නමුත් අපි 1984 කරපු කැණීම් වලදී සීගිරිය නගරයට යටින් විශාල නගරයක අවශේෂ සොයාගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම ශුද්‍ර ජල උද්‍යානය කියන කොටස කැණීම් කළාම කාශ්‍යප කාලයට අයත් මේ ගොඩනැගිලි අංග සහිත භූමියට මීටර් 3ක් පමණ ගැඹුරින් හොයාගන්න පුළුවන් වුණා. අලු සහ අඟුරු තට්ටුවක තිබෙන සංස්කෘතිකමය අවශේෂ. ඒ වගේම ඉදිකිරීමට සාධක තිබුණ ගලින් කළ ඉදිකිරීමට සාධක මේ අතර බොහොමයක් තිබුණේ මැටිබඳුන් සාධක. ඒ වගේම රෝම කාසි යකඩ ඇන සහ වෙනත් යකඩ අවශේෂ මේ ස්තරෙන් අපිට හොයාගන්න පුළුවන්කම ලැබුණා. දැන් මේ අවධිය ගැන අපේ වංශකථා හෝ වෙනස් සාහිත්‍ය සහ ලිඛිත මූලාශ්‍ර නිහඬයි. අපි හිතනවා මොකද මේ උද්‍යානය නිර්මාණය කරනකොට උද්‍යානයේ මඩු 4කට හදන්න සිද්ධ වුණා. මොකද ඒකේ රාජකීය උද්‍යානයක් නිසා උද්‍යානයක අනිවාර්ය අංගයක් වන ජල බැස යාම සඳහා ජලයේ බැස යාම සඳහා අවශ්‍ය භූමිය සකස් කරන්න ඕනේ. මේ භූමිය සකස් කිරීමේදී පැරණි බිම් මට්ටම, ඒ කියන්නේ අර කාශ්‍යපට පෙර කාලයට අයිති නාගරික සාධක ලැබෙන ස්ථානය පුරවලා මළුවක් හදන්න සිද්ධ වුණා. මේ නිසා තමයි මේ මීටර් 3ක් පමණ ගැඹුරට මේ කාශ්‍යප කාලයට පෙර කාලය ප්‍රාදුර්භූත වුණේ. එතරම් අතුරු ගැඹුරු තැනකට ඒ ජනාවාස ස්තරය යාමට හේතු වුණේ ඒක. මෙම කාලයට අයත් මේ සාධක තවත් සීගිරිය උගෙන ස්ථාන කිහිපයකින් ලැබෙනවා. මේ ස්තර වලින් ලැබෙන රෝම කාසි අධ්‍යයනය කරාම පේනවා මෙම කාලයත් කාශ්‍යප කාලයත් අතර ලොකු කාලපරාසයක් පරතරයක් නැහැ කියලා. මේකෙන් පේනවා කාශ්‍යප සීගිරියට එන විට මෙම ජනාවාස එහෙම නැත්නම් නාගරික ජනාවාසකරණය සීගිරියේ තිබුණයි කියලා. සීගිරිය කාශ්‍යප අතින් හෝ වෙනත් යම් හේතුවක් මත දැවයෙන් කරලා තිබෙන්නට ඇති එම නගරයේ ගිනි ගන්න ඇති. එම ස්ථානයේ පුරවලා එහෙම නැත්නම් හිතාමතා ගිනි තියන්න ඇති මේ කාශ්‍යපගේ නාගරිකකරණය සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් සලසා ගන්න ඊට පස්සේ භූමිය පුරවන්න ඇති. භූමිය පුරවලා කාශ්‍යප නගරය ඉදි කරන්න ඇති. ඉතින් මේක ගොඩක් අය නොදන්නා සත්‍යයක්. මේ අවධිය ගැන ඊට පසුව විස්තරාත්මක කැණීම් සිදු වෙලා නැහැ. නමුත් මේ අවධිය ගැන හොඳ වැටහීමක් ලබා ගන්න ඉදිරියේදී කැණීම් සිදු කළ යුතුව තිබෙනවා. නමුත් සීගිරියේ කාශ්‍යප රාජ්‍ය සමයේ ගොඩනැගිලි අනාවරණය කර ගැනීම සඳහා හෝ ඊට පහළ බිම් මට්ටම් කරා කැණීම් නොකිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළා.
මොකද අනාගත පරම්පරාවට මෙම සාධක ඉතුරු කරලා තිබෙන්න ඕන නිසා. කොහොමුණත් අනාගතයේදී මේ අවධිය පිළිබඳව තවත් වැදගත් කරුණු අනාවරණය වීමට නියමිතව තිබෙනවා. මෙම කරුණ අපි ගෙනහැර දක්වන්නට විශේෂම අදහස් කළේ සීගිරිය යන ඔබට, සීගිරිය ගැන අසා දැනගත් ඔබට, සීගිරිය ගැන නොදන්නා එක් වැදගත් කාරණයක් ඔබ හමුවේ ගෙනහැර දක්වන්න. මේ ප්‍රවෘත්ති ඊටාම සැකවින් දක්වන්නට අපි අදහස් කළේ මේ පිළිබඳ නිවැරදි අවබෝධය සමාජයට ගෙන දීම සඳහා. ඉතින් මේ අපේ අභිප්‍රාය ඒකයි. ඒ අභිප්‍රාය ඉලක්ක කරගෙන මීට ඉස්සරහටත් මේ වගේ වැඩසටහන් මාලාවක් කරගෙන යන්න අදහස් කරනවා. මම මහාචාර්ය සෙන්රත් දිසානායක, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්